ප්‍රශ්නේ බලගෙන මොකද හේතුව හොයන්න ඕන. වැරද්ද කාටද කියලා නෙවෙයි හොයන්න ඕන. වැරද්ද මොකටද කියලා හොයන්න ඕන. මේක මොකක් හරි ප්‍රශ්නයක් උත්තර දෙලා කිව්වොත් හිත කරන්නේ පන්සලේ ඇදිද? ඒක තමයි දැන් කරාම තුමනි ඔබතුමා නැගිට කතා කරන්න. මම හැම වෙලාවෙම කතා කරන්නේ නැහැ. ඒක සභාවක් තුමනි. ගෞරවය ඔබතුමාට කියනවා අපි. මේ සභාව එහෙම වෙන්න බෑ. ඒක නිසා ඔබතුමා ඒ තීන්දුව ගන්නවා නම් ඒ ගන්න ඕන. ඔබතුමාගේ අඩුපාඩුව මේක නැත්නම් පමණයි. නෑ. ඔබතුමා මේකට ආව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. වැරද්ද කාගෙද කියන එක නෙවෙයි වැරද්ද කොහොමද කියන එක විතර හොයන්න. මම කණ්ඩායම් විපක්ෂයේ කණ්ඩායම් නායක විදියට ඔබතුමාට ගෞරවය කරන ගම්දේවල් කියන හදනවා. ඔබතුමා ඒව යම් කිසි විදියකින් හරි බාලයෙක් වුණා විශ්වාස කරලා පිළිගන්න සූදානම් වෙන්න. යම් තැනකදී එතෙන් යන ඔබතුමා අපුරට සභාව කියන්නේ අපුරට හැමදාම නෝන්දි වෙන්න ඕන සභාවක් නෙවෙයි. හැමදාම නෝන්දි වෙලා කියනවා. මාධ්‍යවේදීන් කියන මාධ්‍යවේදීන් තමයි මේ ආණ්ඩුව උතුමාට වෙනස් වෙන්නේ. ඒක උතුමාට දැනගන්න. අපි දන්නේ නැහැ මේ කාර්යය මොකද්ද කියන එක. නමුත් යම් කිසි කාර්යභාරයේ පිළිතුරු ඒක ගැළපෙන නිවැරදි කියන මහජනයා සතු. ඒක මහජනයා තීරණය කරා. ඒකට කවුරුහරුවා කිහිලා ඒක මෙන්න කියන්න ඕනේ නැහැ. ඒක ජනතාවයි කියන්නේ. සමන් කුමාර සුරවීර ඔබතුමාටයි කියනවා. සමන් කුමාර සුරවීරට වරකෙනුට දාලා මොකද ඇතල ඉතිරිතාව ඉන්න පුළුවන් මේ පුරුවේ. හැබැයි අපේ ගෞරවනීය ප්‍රාදේශීය සභාපතිතුමා ඔබතුමාට එහෙම ඉන්න බෑ. මම කියන්නේ ඔබතුමාට ඇහුවයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එසේ යම් කිසි සිදුවීමක් සිදු වුණා නම් ප්‍රජාතික සභාවට සිදුවන්නේ. ඒක අපේ ප්‍රශ්න කරනවා. ඉපස්සේ භූමිකාව කරන්න ඕන අපි අනිවාර්යයෙන්ම මේ සභාව නියෝජිත කරගෙන ඉදිරියට යන්න ඕන යම් වැරද්දක් හදාගෙන. ඒකෙන් කොටාලි වෙන්න. ඔබතුමාගේ කියන දුරුපුණයක් තමයි ඔබතුමා කිසි කෙනෙක් පිළිගන්න කැමති නැහැ. පිළිගන්න බුදුන්ගේ කාලේ ඉඳන් ඒ වගේ ඇසිමත් උදාහරණ උදාහරණ කියන්න වෙලාවක් නැහැ. නමුත් පොඩි කෙනෙක් කිව්වත් ඒක හරියට කලබල වීම ඔබතුමා කියනවා යම් යම් තැන්වල. අපි මේක හරියට කරන්නේ යමු. මාධ්‍යවේදී අසුමන්ගේ දුවනි මොනවද වෙලක කරගෙන කියලා දෙලා අපි කතාවල නැහැ. ඒ කරන